හලෝ කොහොමද? ඉතින් මම අනිත් වීඩියෝ එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද විශේෂ වීඩියෝ එකක් තමයි කරන්න යන්නේ. මේ තමයි සිංගප්පූරුවේ පළවෙනි පාරට අපි කැම්පින් එකක් කරන්න තමයි යන්නේ. ඉතින් සිංගප්පූරුවේ කිව්වට සිංගප්පූරුවෙන් සුට්ටක් එළියට යනවා. ඒ කියන්නේ ඔයාලට පේන ඇති අන්න අර පැත්තේ ඒ දූපතට තමයි යන්නේ පුලාව බීච් කියන දූපතට. අපිට බෝට් එක යන්න ඕනේ. ඉතින් අපි යන් වීඩියෝ එකට කැම්පින් කරන්න. මෙතනින් තමයි අපි බෝට්ටුව අරගන්න ඕනේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. මෙතනින් පල්ලට ගිහිල්ලා අපි බෝට්ටුව ගන්න ඕනේ. බෝට්ටුවක් අරගෙන මම දැන් ඩොලර් 4ක් විතර වගේ වෙනවා. අපි යන් එහෙනම් කැම්පින් කරමු. right අපි උඩ බෝට් එක යන්න හදන්නේ. ඒත් එකින් 7 දෙනෙක් මම පුලාව බින් වලට ගිහිල්ලා කියන්නම් අපේ 7 දෙනා කවුද කියලා. එහෙනම් යා අපි බෝට් එක යන්න දෙන්නේ. එනවා බෝට් එක. right ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ පුලාව බීන් වලට. අපිත් එක්ක 7 දෙනෙක් ආවා අපේ ටීම් එකේ. අපි දැන් කැම්පින් කරන්න යන්න හදන්නේ. කිට්ටියා ඉන්නවා අපිත් එක්ක. ඒකට
හත් දෙනෙක් ඉන්නවා. අපේ සංදීප කොල්ලා ඉන්නවා. ඒකට අසංකය ඉන්නවා. කසුන් අල්ලි ඉන්නවා. කසුන් අයියා ඉන්නවා. කීතියා කලින් පෙන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා කෝල් එකේ. අපි දැන් මෙතන වෑන් එකක් අරගෙන යන්න ඕනේ අපේ කැම්පින් කරන තැනට. අපි දැන් යන්නේ වෑන් එකක් ගන්න අපි බලමු වෑන් එකක් කතා කරලා හයර් කරගන්න ඕනේ අපේ කැම්පින් කරන තැනට යන්න. වෑන් එකක් ගන්න අපි දැන් යන්නේ වෑන් එකක් තියෙනවා නමුත් ඩ්‍රයිවර් හොයාගන්න අමාරුයි මේ වෙලාවේ. ඉතින් ඔයාලා එනවා බයිසිකල් පදින්නත් පුළුවන් මෙහෙ. බයිසිකල් මෙතන රෙන්ට් එක කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් පදින්න. පෙරවල් 10ක් පෙරවල් 20ක් විතර වගේ වෙන්නේ. මම දෙපාරක් විතර පැදලා දෙනවා. මම පුලාව බින් වල ඇවිදින වීඩියෝ එකක් දාන්න ළඟදීම. දැන් අපි කැම්පින් වීඩියෝ එකක් තමයි කරන්නේ. ඒ නිසා වෑන් එකක් අරගෙන අපි දැන් අර වෑන් එක තමයි බලුවේ. වෑන් තියෙනවා. ඒ වුණාට ඩ්‍රයිවර්ස්ලා නැහැ. මම හිතන්නේ වෑන් එකක් හම්බුණා අපිට. දැන් එන්න හදන්නේ අපි වරා යන්න. අරක මම හිතන්නේ අරක යන්න. ඔව්. යන් එහෙනම් යන්න. යන්න කෙනෙක් තමයි වෑන් එක අරන් යන්නේ. ඈ? 30ක් විතර ඉල්ලයි දැන්නේ. අපි අහලා බලමු ගණන් ඉස්සලා කොහොමද කියලා නේ. ඈ? එයා නෙමෙයි නේ ආවේ. මේ යාගේ ආගේ මම අරයා ගියා මං හිතන්නේ. ඔයාලට බයිසිකල් එහෙම රෙන්ට් කරගන්න ඕන නම් මෙතනින් තමයි ගන්න තියෙන්නේ. රයිට් වෑන් එක කතා කරා. අපි යනවා වෑන් එක. කොහමද ගණන් දන්නේ යන්නේ? ආල බං. අපි වෑන් එක ගිහින් රයිට්. වෑන් එකේ ඉන්නේ අපි. කොහොමද නැගලා ඉන්නේ ඊට පස්සේ. Tomorrow balik awak tengok bek. Tomorrow we'll call you. Tomorrow lah. Yeah. Okay. 10 o'clock. 10 o'clock. Okay. One peso at Mola. Okay. ඉන්න තමයි අපි කරගෙන යන්නේ. අපි කැම්පින් කරන තැනට. අපි බලමු පොඩ්ඩක් ඉස්සරහ වීවර් කොහොමද තියෙන්නේ කියලා.
දෙනෙක් ඉන්න නිසා අපිට කට්ටිය වැඩි නිසා ටෙන්ට් දෙකක් වුණ වුණා. දැන් අපි යන්නේ අපේ ගිනිමැලේ හදා ගන්න ඕනේ බාබකියු ටික දාගන්න. ඉතින් කැම්ප් ටික හදා ගන්න ඕනේ. ඒ ටික හදාගෙන මොකද කාලගුණේ පොඩ්ඩක් හොඳ නැහැ. වැසි බර කාලගුණයක් තියෙන්නේ. ඒ නිසා මේ හදන්න යනවා දැන් අපේ ගිනිමැලේ ගිනි කොට ගහලා අපි ඉතිරි කැම්ප් ටික හදාගෙන අපි අද එන්ජොයි කරන්න යන්නේ. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්න පුලාව බින් කැම්ප් ටෙන්ට් එකක් ගහලා තියෙන්නේ. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ගිනිමැලේ අවුල ගන්න පොඩ්ඩක් අමාරුයි මේ වෙලාවේ. මොකද මේ වැසි පොඩ්ඩක් කාලගුණේ පොඩ්ඩක් අමාරුයි. පොඩි වැසි ගතියක් තියෙනවා. දැන් නම් පොඩ්ඩක් පායලා තියෙන්නේ. ගැටලුවක් නැහැ. ඉතින් මේ තමයි පුලාව බින්. මමත් කැම්ප් සයිට් කියන තැන තමයි අපි ඉන්නේ. ඒතර ඔයාලා සිංගප්පූරුවට ඇවිල්ලා සිංගප්පූරුවේ චංගි බීච් එකට ඇවිල්ලා චංගි බීච් එකේ ඉඳලා ඔයාලා බෝට් එකක් අරගන්න ඕනේ. ඩොලර් 5ක් වෙනවා දැන් එක්කෙනෙක්ට. ඩොලර් 5ක් දීලා එක්කෙනෙක්ට පුලාව බින් කියන තැනට ඇවිල්ලා මේ මමත් කැම්ප් සයිට් එකට එනවා නම් ඔයාලා එතනින් ටැක්සි තියෙනවා වෑන්. ඒ වෑන් එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්න පුළුවන්. හයර් එකට රෙන්ට් එකට නෙමෙයි හයර් එකට. දැන් අපි ගිනිමැලේ ගහ ගන්නවා. ගිනිමැලේ ගහගත්තෙන් පස්සේ අපි කැම්ප් ටික හදා ගන්න තමයි යන්නේ. හරි අමාරුයි ගිනිමැලේ ගහනවා. මොකද පොඩ්ඩක් පොළොව ගන්න අමාරුයි. චාකෝලෙට ගෙනාවා අපි. නමුත් වැස්ස හින්දා පොඩ්ඩක් පොළොව තෙත වෙලා තියෙන හින්දා අමාරුයි. මේ තියෙන view එක පුලාව බින්. ඉතින් කියන්නේ අර පේන්නේ මැලේසියාවේ එක පැත්තක්. තමයි මේ තියෙන බෝඩර් එකක් වගේ තමයි තියෙන්නේ. මැලේසියාවේ බෝට් එක යනවා ගොඩක්. ඉතින් මැලේසියාව දැන් පටන් ගන්න තියෙන බාවලියෝ දාන්න මල්ලේ තියෙනවා. ඔක් තියෙනවා, චිකන් තියෙනවා. මාළුවෙක් ඉන්නවා. චෙෆ් ජනිත් ඉන්නවා දැන් බාබකියු ප්‍රෝග්‍රෑම් එකේ. චෙෆ් සුජීව ඉන්නවා ඉනි පැත්තේ. ඉන්න හොඳම වැඩ. ඉතින් ළමයි මාර ලස්සන view එකක් මෙතන. එහා පැත්තේ මැලේසියාවේ බෝඩර් එක තියෙනවා. එතකොට මේ පැත්තෙන් ඔන්න ඊට බැහැගෙන යනවා අපිට පේනවා. මාරම ලස්සන view එකක්. ඇත්තටම කැම්පින් කරනවා නම් මේ පුලාව බින් වල මේ මෙතන ඇත්තටම ලස්සනයි. මම කලින් ඇවිල්ලා තිබ්බේ නෑ. මම YouTube එකේ වීඩියෝස් වගේ ෆොටෝස් වගේ දැකලා තමයි මෙතන සිලෙක්ට් කරගත්තේ. ඇත්තටම මාර ලස්සනයි. බලන්න පිටිපස්සේ මාර ලස්සන view එකක් තියෙනවා මැලේසියාවේ. ඒකට දැන් ඇත්තට වැස්ස පහලා තියෙන්නේ. දැන් ලස්සනයි මාර ලස්සනයි. මේ වීඩියෝ එක මාර ලස්සනයි. බීච් එක නටක් ගහලා තියෙනවා. ඔතන දැන් අපි ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න යන්නේ. බාබකියු යනවා අර පැත්තෙන්.
වැටෙන්න ඉන්නේ. කට්ටිය ඉන්නවා බාබකියු ගන්න බලාගෙන. දැන් බාබකියු එක ලස්සනට යනවා. දැන් වැස්ස නෑතරම කලුගුණේ යහපත් තියෙන්නේ. අරගොල්ලෝ අතන. චත්තු ජීව කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින දවසක පාබේදෝ අහසේ අදහල්ලන්න ආස ගමනේ පුරන් උදාක ආදරේ ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ ආසේ හන අල්ලන්න ගමනේ හලෝ ඔන්න අපි කැම්පින් කරලා යනවා. දැන් වැස්ස තියෙන හොතරම ස්කේටින් කරනවා කොඩිය ළඟ යනවා. දෙන්නේ ඉස්සරහ යනවා. හොඳට වැස්ස මේ උදේ වෙන්නේ. හැබැයි මහරහතර එන ඊළඟ වීඩියෝ එක අපි හම්බෙමු.